ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්න තත්සර Pro YouTube channel එකට. ඉතින් ඔයාලා මේක තුනේ Java ගැන කතා කරන වීඩියෝ series එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ switch case statement එක ගැන. අපි නම් තවත් කතා කරන්න අද වීඩියෝ එකට යමු. ඔයාලා ඉතින් තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊට හැපැත්තේ තියෙන bell icon එකත් hold දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලා notification එක මගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි එන තවත් කතා කරන්න තෝ අද වීඩියෝ එකට යමු. ඉතින් මේ switch case statement එකේදී අපි මුලින්ම මොකක් හරි දෙයක් සලකලා බලලා ඒක case 1 case 2 case 3 වගේ වශයෙන් වෙන් කරලා මේ දේ වුණොත් මේ දේ වෙන්නේ කියලා තමයි අපි මේකද කරන්නේ. අපි දැන් බලමු switch case statement එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි කලින් වීඩියෝ එකේ user input එකක් ගන්න කොහොමද කියලා කතා කළා. අපි ඉතින් මේ switch case statement එක ගැන කතා කරද්දී අපි user input එකක් ගන්න විදිහ ගැන භාවිතා කරලාම තමයි අපි අද මේ වැඩේ කරන්නේ. මම ඒ හින්දා මෙතන මම මෙතන scan object එක හදා ගන්නවා. හදා ගන්නවා. දැන් හදාගෙන මම ඒකට sum කියලා නම දෙනවා. ඊට පස්සේ සමාන ලකුණු දාලා new scanner. මෙතන වරහන තුල system in කියලා තමයි දෙන්න ඕනේ. system.in. අපි දැන් බලමු. අපි දැන් මේ sum කියන variable එකට ගන්න එක අපි මොකක් හරි value එක store කරලා තියා ගන්න ඕනේ. මම ඒක යටින් තව variable එකක් හදා ගන්නවා. මම ඒක int data type එකෙන් හදා ගන්නවා. මම ඒකේ variable name එකට දෙනවා x කියලා. ඊට පස්සේ සමාන ලකුණු දාලා මේ scan object එකේ තියෙන value එක තමයි මේ අපි මේ x කියන variable එකට ගන්න ඕනේ. මම ඒ හින්දා මෙතන sum කියලා දෙනවා. මොකද අපේ මෙතන scan object එකේ නම sum නිසා. මම ඊට පස්සේ අපි මෙතන අපි මේ ප්‍රෝග්‍රෑමින් එකේදී යූසර් කෙනෙක්ගෙන් යාගේ වයස අරන් ඒක ඊට පස්සේ ආයි අවුට්පුට් එක විදිහට තමයි පෙන්නන්න යන්නේ. මම මේ හින්දා මෙතන next int කියලා ගන්නවා. මම දැන් මෙතන යටින් switch case statement එක ලියා ගන්න යනවා. switch case statement එක ලියාගත්තා මෙතන switch කියලා ලියලා මම වරහණක් දානවා. ඉතින් මම මේ switch case statement එකේදී මෙතන මේ x කියන අපි මෙතන scanner object එකේ තියෙන variable එක තමයි මම මෙතන දාගන්නේ. අපි දැන් මේ scan object එකේ තියෙන value එක x කියන variable එකට දාගත්තා. මම ඒ හින්දා මෙතන x කියලා දෙනවා. අපි ඊට පස්සේ මෙතන සගල වරහණක් open කරනවා. මේ සගල වරහණ මෙතන තමයි අපි cases ටික ලියන්නේ. මම දැන් මෙතනින් අපේ පළවෙනි case එක ලියනවා. case 1. ඊට පස්සේ මෙතන මේ අපි මේ කෝඩ් ලයින් එක ඉවර වෙද්දී මෙතන මේ semicolon එක නෙමෙයි දාන්නේ colon එක දාන්නේ. දැන් මෙතන එයා දෙන වයස මෙතන අපිට කැමති අගයක් දෙන්න පුළුවන්. මම මෙතන දැන් 1යි කියලා දීලා තියෙනවා. ඒතර එයාගේ වයස 1 වුණොත් තමයි එයාගේ වයස 1 වුණොත් අපිට මෙතනින් වෙන්න ඕන දේ ලියන්න පුළුවන්. අපිට ඕන නම් මෙතන යාගේ වයස අපි මෙතනට 18යි කියලා දෙමු.
මම දැන් ඊට පස්සේ එයාගේ වයස 18 වුණොත් මොකද්ද වෙන්න ඕන කියලා ලියනවා. මම මෙතන සිස්ටම් අවුට් එකක් ගන්නවා. systemout.println මම මේක ඇතුලේ print කරගන්නවා your age is කියලා. your age is 18යි කියලා මම මෙතන දෙනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු. දැන් මෙතන අපිට මොකක් print දුන්නේ නැහැ. මොකද මේ out මෙතන බලාගෙන ඉන්න මොකක් කර input එකක් දෙනවා. මම මෙතන අපි කලින් අතර දුන්නේ 18 නිසා මම මෙතන 18යි කියලා දෙනවා. මම දැන් enter කරනවා. එතන පේනවා අපිට your age is 18යි කියලා print වුණා. අපිට ඕන නම් මෙතන ලස්සන වැඩක් කරන්න පුළුවන්. මම මෙතන උඩින්ම ස්කෑන් එකට කලින් උඩින් සිස්ටම් අවුට් එකක් ගන්නවා. println මම මෙතනින් යුගලට කොමා දෙකක් දාලා enter your age කියලා දෙනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු. දැන් මෙතන අපිට output tab එකේ enter your age කියලා තියෙනවා. මම මෙතනින් age එක 18යි කියලා type කරනවා. type කරලා enter කරනවා. ඊට පේනවා මෙතන your age is 18යි කියලා print වුණා. අපිට එහෙම ඕන තරම් වයස් කාණ්ඩ වලට මේක ලියන්න පුළුවන්. මම මේකම ටිකක් copy කරලා පල්ලෙහාට ලියා ගන්නවා. මම දැන් මේ ටික පිළිවෙලට ලියා ගත්තා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් මෙතන output tab එකේ මෙතන enter your age කියලා පෙන්නනවා. මම මෙතන මගේ වයස 5යි කියලා enter කරනවා. එතකොට ඔයාලට පේනවා මෙතන your age is 5යි, your age is 6යි, your age is 7. මේ පහේ ඉඳන් යටට තියෙන ඉතුරු ඔක්කොම ටික print වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ මුලින්ම මෙයා මේ කේස් එකට ගිහිල්ලා බලනවා. මේ value එක අපි enter කරපු value එක 5යිද කියලා. නෑ. ඒ හින්දා මේක print වෙනවා. මේ ඒ හින්දා ඔක්කොම ටික print වෙනවා. මේ 5යි කියලා මේ 10ට ගාම් print වෙනවා. ඉතින් අපිට ඒක නවත්ත ගන්න අපිට මෙතනින් break කියලා ලියන්න පුළුවන්. break කියලා දෙලි semicolon එකක් දාන්න. මේ හැම එකටම එහෙම දානවා. මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ආයෙ රන් කරනවා. මම දැන් මෙතන මගේ වයස 1යි කියලා දෙනවා. මම දැන් ගහලා enter කරනවා. ඊට පස්සේ පේන your age is 1 කියලා විතරයි print උනේ. ඉතින් මේ break කියලා අපි මේ break කියලා statement එක යොදා ගන්න ඕනේ. නැත්නම් මේ පල්ලෙහාට තියෙන ඔක්කොම ටික print වෙනවා. ඔයාලා හිතන්නේ යාලා 10 නැතුව 11 12 වගේ වෙන ලක්කමක් දුන්නා කියලා. ඒ කියන්නේ අපි මෙතන දීලා තියෙන ක්‍රියාවන් එකක්වත් තුන් නැත්තම් එකක්වත් සත්‍ය නැත්තම් අපිට
මෙහෙම දෙන්න පුළුවන්. කේස් වෙනුවට අපිට මෙතන ඩිෆෝල්ට් කියලා දෙන්න පුළුවන්. ඩිෆෝල්ට් කියලා දීලා අපිට එතන වෙන්න ඕන එක මෙතනින් print කරන්න පුළුවන්. මම මෙතන system out එකක් ගන්නවා. මම කියන මේකක්වත් සත්‍ය නැත්තම් මෙතනින් no කියලා print කරන්න කියලා. අපි දැන් මේ program එක run කරලා බලමු. අපි දැන් මේ voice command වල ටික එකේ ඉඳන් 10 වෙනිකම් විතර ලියාගත්තේ. මම මෙතන 12 කියලා දෙනවා. මම දැන් මෙතන enter කරනවා. එතකොට ඔයාලට පේනවා no කියලා print වුණා. දැන් ඔයාලා Java වලදී භාවිත කරන switch case statement එක ගැන දන්නවා. අපි එන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඔයාලා තීමා තාම subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඊට අපේ තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම දාන videos ඔයාලා ළඟටම notification නම් මගින් ගෙන්න ගන්න පුළුවන්. අපි එන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.